ඔයා කොච්චර මැනිෆෙස්ට් කරත් ඔයාට වගේ ගෝල් එක අචීව් කරගන්න බැරුව ඔයා හිර වෙලා දින්නේ. ඒ වෙන පිටත තියෙන හේතු හින්දා නෙවෙයි ඔයාගේ ඇතුළෙන්ම හැදෙන හේතු හින්දා. අද අපි ඒ ගැන කතා කරමු. හායි මම ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් කෝච් මහේෂිකා හේරත්. අද අපි බලමු ඇයි ඔයාට වගේ මැනිෆෙස්ටේෂන්ස් වලට යන්න බැරි ඒ හේතු ටික අඳුරගෙන එතනින් එළියට එන්නේ කොහොමද කියලාත් අපි කතා කරමු. මේක කරන්න මුලින්ම පොඩි එක්සර්සයිස් එකක් කරන්න. ඔයාගේ ගෝල්ස් ටික පැහැදිලිව ලියන්න. ඒ ලියලා ඉවර වෙලා ඔයා ලියන්න ඕනේ ඒක ඔයාට අචීව් කරගන්න බැරි වෙන හේතු. උදාහරණයකට ඔයාට ඔයාගේ අයිඩියල් බොඩි වේට් එක පවත්වාගෙන යන්න ඕනේ. එතකොට ඒක කරන්න බැරි වෙන්න හේතු මොනවද? මට එක්සර්සයිස් කරන්න බෑ පිළිවෙලකට. එතකොට මට මගේ ඩයට් එක කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ දේවල් වෙන්නේ නැති හින්දා තමයි මේ ගෝල්ස් අචීව් වෙන්නේ නැත්තේ. එතකොට ඊළඟට අපි ලියනවා ඇයි මේක ඔයාට කරන්න බැරි කියලා. ඒ කියන්නේ මේ ගෝල්ස් වලට යන මේ ස්ටෙප්ස් ටික ඔයාට අචීව් කරන්න බැරි හේතු. ඒව ලියද්දි ඔයාට තේරෙනවා ඇයි මේක අචීව් කරන්න බැරි කියලා. එතකොට ඔයා කියනවා මට මේක කරන්න ගියාම මගේ නිදහස නැති වෙනවා. මට මගේ කාලය නැති වෙනවා. මේ වෙනුවෙන් වැඩිපුර මුදල් දාන්න වෙනවා. එතකොට මේ හේතු ටිකත් එක්ක ඔයාගේ මනසේ වැඩ කරන්නේ පීඩනය. ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක හැදිලා තියෙන්නේ ඔයාව පීඩනයෙන් ආරක්ෂා කරන්න. ඔයාගේ මානසික පීඩනයන් වලින් ඔයාව පරිස්සම් කරන්න. එතකොට ඔයාට පීඩනයක් වගේ දැනෙනවා නම් මේ වෙනුවෙන් මට මුදල් වැය කරන්න වෙනවා, මගේ නිදහස නැති වෙනවා, මට මේ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා කියලා ඒ දේවල් වලට නොයා ඉන්න එක එක ක්‍රම හදනවා ඔයාගේ යටිහිත. ඒ හින්දා දැන් අපි මෙතනින් එළියට එන විදිහට අපේ ඇෆර්මේෂන්ස් ටික අලුත් වැඩියා කරගන්න ඕනේ. එතකොට ඔයා ලියන්නේ කොහොමද? මට මගේ මානසික නිදහස රැකගෙන මගේ අයිඩියල් බොඩි වේට් එකට යන්න පුළුවන්. මට සතුටින් සැහැල්ලුවෙන් මගේ අයිඩියල් බොඩි වේට් එකට යන්න පුළුවන්. මට මගේ ජීවිතේ නිදහස රැකගෙන මට මගේ ප්‍රමෝෂන් එක ලබා ගන්න පුළුවන්. මට සතුටින් සැහැල්ලුවෙන් මගේ ජීවිතේ ඊළඟ ලෙවල් එකට අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඔය වගේ අලුත් විශ්වාසයන් ටිකක් ඔයා ඔයාගේ ඔළුවට දෙන්න ඕනේ. මේ විශ්වාසයන් ටික දෙද්දි ප්‍රධානම දේ තමයි මේක පැහැදිලිව කොලයක ලියන්න. 3 පාරක් ලියන්න. කොලයක් නෙමෙයි මම නම් අයිඩියලි යෝජනා කරන්නේ මම පාවිච්චි කරනවා මේ වගේ පොතක්. මගේ ඇෆර්මේෂන්ස් ඇඩ් වෙන්න ඒක පොතේ ලියනවා. ඒ වගේ පොතක් ඔයාලට තියාගන්න පුළුවන්. මොකද මේක නිතර බලන්න කියවන්න. එතකොට ඔයා දැන් ඔයාගේ අලුතෙන් ලියපු ඇෆර්මේෂන්ස් ටිකත් එකතු කරලා මේක ඔයා නිතර කියවන්න. එහෙම නැත්නම් ඔයා ෆෝන් එකෙත් මේක දාගන්න පුළුවන්. ඔයාට නිතර බලන්න. එතකොට ඔයා හිතන විදිය ඔයාගේ ඔළුවේ ටික ටික වෙනස් වෙන්න ගන්නවා. මේ හිතන විදිය වෙනස් වෙනකොට ඔයාගේ ඇක්ෂන්ස් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ ඇක්ෂන්ස් වෙනස් වෙනකොට ඔයාගේ ගෝල් එකට ඔයාට නිකම්ම යන්න පුළුවන් වෙනවා. මොකද ඔයා හිතන්න මේ ජීවිතේ ඔයා වගේ නෙමෙයි තවත් අය ඉන්නවා ඒ සාර්ථක වෙච්ච මිනිස්සු වෙනවා. ඒගොල්ලොත් ඔය ස්ටෙප්ස් ටික පහු කරගෙන ඔය සාර්ථකත්වයට ඇවිත් තියෙනවා. ඒගොල්ලන් කම්ෆර්ට් සෝන් එකෙන් පිටතට ගිහිල්ලා මහන්සි වෙලා නෙමෙයි ඔය මං කියපු ටෙක්නික් එක පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ කම්ෆර්ට් සෝන් එක එක්ස්පෑන්ඩ් කරගෙන තියෙනවා. මොකද කම්ෆර්ට් සෝන් එකෙන් පිටතට ගියොත් ඒකේ ඇතුලේ වැඩි කාලයක් වැඩ කරන්න ඔයාගේ මනස ඔයාට ඉඩ දෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ කම්ෆර්ට් සෝන් එක වැඩි කරගත්තොත් ඒ කියන්නේ මම මේ දේවල් කරන්නේ සතුටින්. මගේ සතුටත් රැකගෙන මගේ නිදහසත් රැකගෙන මට මේ දේවල් කරන්න පුළුවන් කියලා ඔයා ඔළුවට දාගත්තොත් ඔයා ආසාවෙන් ඔයාගේ ඩයට් ප්ලෑන් එකට කාගේවත් ප්‍රෙෂර් එකක් නැතුව යනවා. එතකොට ඔයා ප්‍රොමෝෂන් එක වෙනුවෙන් මහන්සි වෙන එක වැඩ කරන එක මහන්සියක් කියලා නොදැනි ඔයා මේ දේවල් කරනවා. මොකද මේක මහන්සියක් කියලා දැනෙන්න ගත්තොත් ඔයාට මේ දේවල් කරන්න එපා වෙනවා. ඔයාගේ මනසෙන් ඔයාව බ්ලොක් කරනවා. හැම දෙයක්ම උද්‍යෝගයෙන් කරන්න පුළුවන් වෙන්න අර විදියට ඔයාගේ අලුත් ඇෆර්මේෂන්ස් ටික ලියා ගන්න. ඊට පස්සේ බලන්න කොහොමද ඔයාගේ ජීවිතේ සාර්ථකව වෙනස් වෙන්නේ කියලා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙන ඔයාගේ යාළුවටත් මේක ෂෙයා කරන්න. කරලා ඔයා මේ විදියට ඔයාගේ ඊළඟ ලෙවල් එකට යන වැඩපිළිවෙල ඉක්මනටම පටන් ගන්න.